ඔබට ඔබේ ජීවිතයේ උසස් අධ්‍යාපනයත් සමගින් වෘත්තීය සුදුසුකමක් ජීවිතයට එකතු කරගන්නට පුළුවන් නම් ඔබේ වයසේ අනිත් අය අඩි 10ක් ඉස්සරහට යද්දී ඔබට අඩි 100ක් ඉස්සරහට යාමේ හැකියාව තියෙනවා. උසස් අධ්‍යාපනයත් සමගින් ඔබේ ජීවිතයට අමතර වෘත්තීය සුදුසුකමක් එක් කරන පාඨමාලාවක් සහ ඒ පාඨමාලාව හරහා සිසුන් ලබාගත් ජයග්‍රහණයන් ගැනයි අද දවසේ මේ කතාබහ. ඒ ගැන කතා කරන්නට බොහොම ගෞරවයෙන් එකතු කරගන්නවා චන්දන බණ්ඩාර මහත්මයා. ප්‍රවීණ උසස් පෙළ ආර්ථික විද්‍යාව හා ගිණුම් කරන දේශක. ආයුබෝවන් සුබ දැසනක් ඔබතුමන්ට. ඒ වගේම තමයි ඉතාමත් ගෞරවයෙන් එකතු කරගන්නවා ජානක බණ්ඩාර මහත්මයා උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයන ප්‍රවීණ දේශක. ආයුබෝවන් සුබ දැසනක් ඔබතුමන්ට. ඒ වගේම තමයි CMA CAT විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයේ දිනාගත් උදේශ කෞමින, දෙවන ස්ථානයේ දිනාගත් රිතුෂි වගේම තෙවන ස්ථානයේ දිනාගත් චෙනුරි. ඔබ තිදෙනාවත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන් සුබ දැසනක්. හොඳයි. දැන් අපි අද මේ කතා කරන්නේ CMA ආයතනය. එහෙමත් නැත්නම් මේ චන්දන සර් සහ ජානක සර් එකතු වෙලා දිවයිනේ දරුවන් වෙනුවෙන් නොමිලේ අතිශයින්ම නොමිලේ පවත්වන මේ පාඨමාලාවන් ගැන. අපි කතා කරමු මේ කළමනාකරන ගණකාධිකාරී වෘත්තීය පාඨමාලාවට. සිසුන් යොමු කරන්න හේතුව මොකක්ද සර්? අපි දන්නවා සාමාන්‍යයෙන් උසස් පෙළට වාර්ෂිකව ළමයි ලක්ෂ 3ක් විතර පෙනී සිටිනවා. මේ උසස් පෙළට පෙනී සිටින ලක්ෂ 3ක දරුවන්ගෙන් 40000ක් වගේ තමයි විශ්වවිද්‍යාල වරම් හිමි වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් 10%ක් 15ක් අතර ප්‍රමාණයක්. එතකොට මේ 85%ටම විශ්වවිද්‍යාල වරම් නැතුව ගෙදර නතර වෙන්න වෙනවා. දැන් උසස් පෙළ උගන්වන ගුරු වශයෙන් අපිට ලොකු කාර්යභාරයක් තියෙනවා. අපි ළඟට ඇවිල්ලා ඉගෙන ගන්න හැම දරුවෙක් වෙනුවෙන්ම ජීවිතයට හොඳ පන්නරයක් හදලා දෙන්න. ඒ කියන්නේ ඔවුන් සමාජගත වෙනකොට ඔවුන්ට ආර්ථික සමාජ ශක්තියක් එක්ක සමාජගත කරන්න. ඉතින් ඒකත් එක්ක තීරණයක් ගත්තා අපි මේ උසස් පෙළට සමගාමී වෘත්තීය පාඨමාලා කරන්න. මොකද ඒ විශ්වවිද්‍යාල වරන් හිමි වෙන්නේ නැති දරුවන්ට මේ වෘත්තීය පාඨමාලාව හරහා මේ කළමනාකරන ගිණුම් කරන වෘත්තීය පාඨමාලාව හරහා රැකියාවක් ලබාගෙන තමන්ගේ ජීවිතයේ උසස් තැනකට ගේන්න පුළුවන්. අනේ කාර්යය වෙනින් තමයි අපි මේ උසස් පෙළ සමග මේ කළමනාකරන ගිණුම් කරන පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වාගෙන යන්නේ. දැන් මේ අදහසත් හිතේ තියාගෙන ඇත්තටම මේ කාර්යය මම හිතනවා පාඨමාලාවක් කියනවට වඩා සමාජ සේවයක් කියලා කිව්වනම් මම නිවැරදි කියලා. මොකද 100%ක්ම මේ දරුවන්ට මේ සියලුම දැනුම ලබා දෙන්නේ නොමිලේ. දහස් ගාණක් දරුවන්ට නොමිලේ කොහොමද මේ අධ්‍යාපනය ලබා දෙන්නේ? දැන් අපි දන්නවා සාමාන්‍ය පෙළින් දරුවෙක් උසස් පෙළට එනකොට දෙමෝපියන් අර සාමාන්‍ය පෙළට දරපු වියදමට වඩා පොත්පත් පන්ති ගාස්තු ඊළඟට තමන්ගේ පාසල් වලට තියෙන වියදම් කිරීම මේවා විශාල වෙනවා. එතකොට මේ වියදම වැඩිවීමත් එක්ක දෙමෝපියන් හරි අමාරුවෙන් තමයි මේ වියදම් ටික කළමනාකරණය කරගන්නේ. දැන් පවුලක ළමුන් දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්න ගෙදරක දෙමෝපියන්ට මේක දරා ගන්නවා කියන මේ ආර්ථිකයත් එක්ක විශාල අමාරුයි. ඉතින් දෙමෝපියන්ට අවශ්‍යතාවයේ තිබ්බත් මේ දරුවන්ට වෘත්තීය පාඨමාලා ටික කරන්න එයාලගේ මේ ආර්ථික ප්‍රශ්නේ නිසා දරුවන්ට ඒකට යොමු කරන අවස්ථා දෙමෝපියෝ අඩුයි. ඉතින් අපි මෙන්න මේ ප්‍රශ්නේ හරියට හඳුනගෙන අපි කැපකිරීමක් කරලා මේ දරුවන්ට මේ වෘත්තීය පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ කරන්න තීරණයක් කරලා තියෙනවා. හොඳයි. දැන් මේ විදිහට නොමිලේ අධ්‍යාපනය අරගෙන මේ වෘත්තීය සුදුසුකම හරහා උපරිම ඵල නෙලාගත් ත්‍රිත්වයක් තමයි මේ ඉන්නේ. කවුමින. දැන් ඔයා මේ CAT එක්සෑම් එකෙන් ලංකාවෙම පළවෙනියා. ලේසි දෙයක් නෙමෙයි. කොහොමද ඔයාගේ මේ ජයග්‍රහණය ලබා ගන්න මේ සර්ලා දෙන්න උදව් කරේ ඔයාට? CMA CAT එක්සෑම් එකේ දිවයිනේ ප්‍රථමයා වෙන්න චන්දන සර්යි ජානක සර්යි ලොකු උදව්වක් වුණා මට. විශේෂයෙන්ම කියන්න ඕන මේ පාඨමාලාව සම්පූර්ණයෙන්ම අපිට නොමිලේ හදාරන්න තමයි සර්ලා දෙන්න අවස්ථාව අරගෙන දුන්නේ. ස්කෝලර්ෂිප් සර්ටිෆිකට් එකකින් මට සර්ලාගෙන් මේ CMA CAT එක්සෑම් එකේ කෝස් එක කරන්න අවස්ථාව හම්බෙනවා. ඇත්තටම කියන්න ඕන මගේ කැපවීමටත් වැඩිය සර්ලා දෙන්නගේ කැපවීමේ මහන්සියේ ප්‍රතිඵලයක් විදියට මේක විශාල ජයග්‍රහණයක් මටත්. A-level class එක A-level class කරන ගමන් වෘත්තීය සුසුකමක් විදියට මේක හදාරන්න අවස්ථාව හම්බුන එක ලොකු ජයග්‍රහණයක් මට. A-level class වල theory class, revision class, paper class එක night class දාලා target papers එක අපේ A-level එක focus කරලා ඒකටම උගන්වන ගමන් සර්ලා දෙන්න professional exam එකකුත් කරන්න උගන්වනවා කියන්නේ මං හිතන්නේ ඒක ලේසි දෙයක් කියලා. ඒ මේ වගකීම සර්ලා අරගෙන
අපිට උගන්වන්න තීරණය කළා අපිට ඕන සප් එක අපේ පස්සෙන් ඉඳගෙන අපිට දුන්න සර්ලා දෙන්න. සර්ලාගේ කැපකිරීම ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපේ එක්සෑම් දෙකම A level එකත් එක්ක වෘත්ති විභාග බැලන්ස් කරලා සර්ලාගෙන් අපිට දුන්න ලොකු සහයෝගයත් එක්ක සර්ලා දෙන්නට thank you කරනවා මේ අවස්ථාවේ අපිට මේ ගමනෙන් උදව් කරා. සර්ලා දෙන්නගේ ඒ කැපකිරීමේ තවත් ප්‍රතිඵල දෙකක් තමයි මේ ඉන්නේ. පංචාලි සහ චෙනුරි දිවයිනේ දෙවනයන් සහ තෙවනයා. මොකද හිතන්නේ ප්‍රතිඵලයන් ගැන? ඇත්තටම ගොඩක් සතුටුයි කැට් එක්සෑම් එකෙන් අයිරන් සෙකන්ඩ් වෙන පුළුවන් වෙච්ච එක ගැන. මට මේ වගේ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වුණේ චන්දන සර් හා ජානක සර් නිසා. මම සර් දෙන්නගේ CMA වැඩසටහනට සහභාගී වුණේ මට සර් දෙන්නගෙන් CMA එකට ශිෂ්‍යත්වයක් හම්බුණා. සර් ශිෂ්‍යත්වයේ දුන්නු දවස් ඉඳන් අපිට ඉගැන්වීම් කරේ නොමිලේ. ඒ කිසිම අවස්ථාවක මුදලක් අය කරේ නැහැ. ඒ වගේම අපිට ඉගැන්වීම් පටන් ගත්ත දවසේ ඉඳන් කැට් එක්සෑම් එක තිබ්බ දවස වෙනකම්ම මාරම කැපීමෙන් වැඩ කරා. ඇත්තරම අපිට වඩා මහන්සි වුණේ සර්ලා දෙන්න. අපිව කිසිම අවස්ථාවක අත්හරින්න නැතුව අපිත් එක්කම හිටියා. ඒ වගේම අපි උසස් පෙළ කරන අතරතුර මේ කෝස් එක කළත් අපිට ස්ට්‍රෙස් එකක් තිබුණේ නැහැ. සර්ලා ඉගැන්වීම් කරද්දි බැලන්ස් කරලා අපිට හරිම පහසු දෙයට තමයි මේ වැඩපිළිවෙල කරලා දුන්නේ. ඒ වගේම සර්ලා දෙන්න මගේ ජීවිතේ මට හම්බෙච්ච හොඳම ගුරුවරු දෙන්නෙක්. ඉතින් මේ අවස්ථාවේ සර්ලා දෙන්නට ස්තුතිවන්ත වෙන අපි වෙනින් කරපු කැපකිරීමට. චෙනුරි මමත් ගොඩක් සතුට වෙනවා මට ලැබුණු රෑන්ක් එක ගැන. අයිලන්ඩ් 3rd ගන්න මට පුළුවන් වුණා. ඒ සර්ලා දෙන්නගේ කැපවීම නිසා. චන්දන සර් ජානක සර් සමග මම සම්බන්ධ වුණේ සර්ලා දුන්න ස්කෝලර්ෂිප් එකකින්. ඒ පාඨමාලාවට මම සම්බන්ධ වුණේ ඒ පාඨමාලාව මට නොමිලේ හදාරන්න අවස්ථාව ලැබුණා සර්ලා දෙන්න නිසා. චන්දන සර් ජානක සර් සෑහෙන කැපකිරීමක් කරා අපේ මේ පාඨමාලාව වෙනුවෙන්. මම ඒක නිසා සර්ලා දෙන්නට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ජානක සර් දරුවෙක්ගෙන් ගුරුවරයෙක්ට ලබන්න පුළුවන් හොඳම උපහාරය තමයි ඔබ දෙපළ මේ ලබන්නේ. දැන් මේ විදිහේ උපහාර ලබන්න තමන්ගේ දරුවන්ගේ මේ විදිහේ අහන්න මොන වගේ නිර්මාණශීලී වැඩපිළිවෙලක්ද ඔබ ක්‍රියාත්මක කරන්නේ ඔබේ ආයතනයේ ඔබේ පාඨමාලාව තුළ? මේක මම පැය ගාණක් කතා කරලා ඉවර කරන්න බැරි මාතෘකාවක්. මේක තියෙන කාලෙත් එක්ක මම මේ ගැන පුංචි පැහැදිලි කිරීමක් කළොත් ඇතරම චන්දන සර්වි මමයි තමයි ලංකාවේ මේ වැඩිම ළමයි ප්‍රමාණයකට අවුරුද්දකට උගන්වන ගුරුවරු වෙන්නේ. එතකොට මේ ඒ ළමයි ගොඩක් ඉන්නකොට ඒ හැම ළමයෙක්ම කෝඩිනේට් කරන්න පුළුවන් සිස්ටම් එකක් අපි පන්ති කාමරය තුල හදලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ නංගි දැන් ලකුණු 50 60 ඉන්න ළමයි ඉන්නවනේ. එතකොට මේ ළමයා කොහොමද ලකුණු 100 මට්ටමකට අපි ගන්නෙ? එතකොට මොකද ඒකට හේතුව අපි පන්ති කාමරය තුල සර්වි මායි හදලා තියෙනවා මේ හැම ළමයෙක්ම හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් සාර්ථක වැඩපිළිවෙලක්. ඒක තමයි මේ කෞමින පුතා ඒ වගේම මේ දුව අර දුව මේ වගේ පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා ගන්න වගේම තමයි ලංකාවේ ඉහළම ප්‍රතිඵල වගේම සාර්ථක පන්තියක් බවට පත් වෙන්නත් ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි පළවෙනි දේ. දෙවෙනි දේ තමයි නංගි මේ හැම දරුවෙක්ම අපි යටතේ උසස් පෙළ විභාගය ඉගෙන ගන්න ළමයි. විශේෂයෙන්ම චන්දන බණ්ඩාරස යටතේ ආර්ථික විද්‍යාව ගිණුම් කරණයත් මම ව්‍යාපාර අධ්‍යයනයත් උගන්වනවා. මම පුංචි මතක් කිරීමක් කළොත් ගිණුම් කරණය තුල තියෙන මූලික පොත් කියන පාඩම ගත්තම චන්දනස උසස් පෙළ විභාගය තුල දරුවන්ට උගන්වනවා. ඒ චන්දනසම තමයි CMA පාඨමාලාවේ කැට් විභාගෙත් උගන්වන්නේ. එතකොට නංගි අර එකම ගුරුවරයා නැවත ඒ දරුවන්ට ඒ පාඩම කියලා දෙනකොට ඒ දරුවන්ට ඒ පාඩම ගෙදර ගිහිල්ලා මතක් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. සහ චන්දන සර් වගේ මම දන්නවා දැන් මේ උසස් පෙළට ඉන්න දරුවම තමයි CMA පාඨමාලාවටත් ඉන්නේ. එතකොට මේ දරුවා ගැන හොඳ අවබෝධයකින් අපි ඉන්නවා. ඉතින් ඒ හින්දා තමයි උසස් පෙළෙන් ලැබපු පන්නරය CMA පාඨමාලාවටත් ලබාගෙන මේ දරුවන්ට උසස් පෙළ විභාගයේ හොඳ ප්‍රතිඵලයකුත් ඒ වගේම තමයි CMA පාඨමාලාවෙත් හොඳ ප්‍රතිඵලයකුත් ලබා ගන්න හැකියාව ලැබුණේ. ඇත්තටම මේක ලොකු ජයග්‍රහණයක්. මේ තමයි ලංකාවේ CMA පාඨමාලාවේ හොඳම ප්‍රතිඵලය විදිහට අපි ලබාගත් හොඳම අවෝඩ් එක. ඉතින් මට කියන්න තියෙන්නේ මේ අවුරුද්දේ CMA පාඨමාලාවේ 1 ඉඳන් 19 දක්වා සියලු ප්‍රතිඵල අපිට ඇවිල්ලා තියෙන්නේ අපේ පන්තියේ. ඒ වගේම තමයි සබ්ජෙක්ට් ප්‍රයිස් විනර්ස්ලා අපිට ඇවිල්ලා තියෙන්නේ. මෙච්චර ප්‍රතිඵල ලබා ගන්නවා කියන්නේ හැම කෙනෙක්ටම තේරෙනවා අපි ගාව තියෙන වැඩපිළිවෙල ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් කියලා.
හොඳයි සර් අපි මතක් කරමු දරුවෙක් මේ නොමිලේ හදාරන්නට පුළුවන් CMA සම්බන්ධ වෙන්න ඕනේ කියලා. දැන් මේ නොමිලේ පවතින මේ සිසත්ත්ව වැඩසටහන සඳහා මෙවර ළමයිට අපි සිසත්ත්ව යවලා තියෙනවා ඒ තෝරාගත් සිසුන් සඳහා පාසල් මට්ටමින් අවශ්‍යතාවය තියෙන තෝරාගත් සිසුන් සඳහා. යම් හේකින් මේ සිසත්ත්වය නොලැබිණු දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවන්ව අපි සමග සම්බන්ධ වෙලා මේ සිසත්ත්වය ලබා ගැනීමේ අවස්ථාවක් තියෙනවා. අපි හැම දරුවෙකුටම මේ නොමිලේ වැඩපිළිවෙල ලබා දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් ඔබටත් පුළුවන් ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නට CMA නොමිලේ පාඨමාලාවත් සමගින් සම්බන්ධ වෙන්න. වැඩි විස්තර දැනගන්න ඔබ කතා කරන්න 074 270 44 97 කියන දුරකථන අංකයට. එහෙම නැත්නම් 074 22 15 924 කියන දුරකථන අංකයට. එසේනම් බෙහෙවින්ම ස්තුතියි ඔබ සියලුම දෙනාට අද දවසේදී අපත් සමගින් සම්බන්ධ වුණාට. ආරාධනා කරනවා උසස් අධ්‍යාපනයට අමතරව වෘත්තීය සුදුසුකමක් ඔබේ ජීවිතයට එකතු කරගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට ඒ ආරාධනයත් සමගින් සූදානම් අද දවසට සමුගන්න. මේ තමා ජීවිතයට ඉඩ දෙන්න.